Hi guys, මොකද වෙන්නේ? අද අපි යනවා long tour එකක් කිලෝමීටර් 1000 ගානක් විතර tour එකක් තමයි මේක. අපි highway ඇවිල්ලා මේ ආවේ අම්පාර town එකට. ඔය තින්නේ අම්පාර tank එක. town එකේම තමයි මේ tank එක තියෙන්නේ. අපි කොළඹ ඉඳලා highway ඇවිල්ලා down south හරහා තමයි ආවේ. ඔය තින්නේ අම්පාරේ ඉඳන් බැටිකලෝ යනකොට හම්බෙන පාරක්. අපි ඕක උදේකම තමයි travel කරේ. ඔය ටික පොඩ්ඩක් වැස්ස දවස් දෙක තුනක් ඒ ටික ඒකින් දන රස්නේ නම් අඩුයි. ලස්සනයි ඉතින් මේ පැත්ත. ඔය මං හිතන්නේ මේන් රෝඩ් එක නෙමෙයි මැප් එක දැම්මහම මේ පෙන්න පුළුවන් පාරක් ඕක ඒ වුණාට මේ ලස්සනයි මේ පාර. කලපු තියෙන්නේ වැඩිපුරම green vibe එක. ලස්සනයි ඉතින් මේ පැත්ත. උදේ 6:00 7ට විතර වගේ තමයි ඔය ඔයගලන්ට පේන්නේ වීඩියෝ එකේ. අපි ඉතින් හිමීට යනවා බැටිකලෝ පැත්තට. මේ තින්නේ ඔයගොල්ලෝ දන්නවනේ කාත්තන්කුඩි ටවුන් එක. මේ උදේ පාන්දරම් වගේ හින්දානම් ෂොප් ටික වහලා තිබ්බේ. මේ අරබික් වයිබ් එකක් තියෙන ඉතින් ඒ කාත්තන්කුඩි ටවුන් එකේ මාර ලස්සනයි. අපි ඔය තාම බැටිකලෝ පැත්තට තමයි යන්නේ. අපි අම්පාරේ ඉඳන් එන්නේ. ඒ ටිකෙත් මං හිතන්නේ කිලෝමීටර් 200කට කිට්ටු වෙන්න 40 ගානක් වගේ නේද? මතක නැහැ හරියටම. ඔය දැන් නම් බැටිකලෝ ටවුන් එකට කිට්ටුයි. අපි එනවා බැටිකලෝ වලට. ඔතනත් අර බෙන්තර වගේ පාලම් දෙකම එකට තියෙන්නේ. රේල් පාරයි මේන් රෝඩ් එකයි දෙකම මා ලස්සනයි. ඉතින් බෙන්තර වගේ වයිබ් එකකුත් දැනෙනවා. ඔන්න ඉන්නවා බැටිකලෝ මඩ කලපුව. ගයිස් මඩ කලපුවට ඇවිල්ලා ඉන්නේ. පොඩි shopping පාරකුත් දැම්මා දවල් වෙලා. ලස්සන හඳුන් තියෙනවා අරබික් වයිබ් එකේ. අපිට ඉතින් වෙනස්. ඉතින් අපි මේවත් එක්ක බලනකොට හොඳයි. ඉතින් ටවුන් එක එහෙමත් හොඳයි. අපි ඊටාම රෑ ගියා ට්‍රින්කෝ වලට. ඔය තින්නේ නිලාවේලි බීච් එක ළඟ රෑගත් ෆන් එකක් ගත්තු තැනක වයිබ් එකේ වීඩියෝ එකක්. අපි යනකොට රෑ වෙලා හින්දා වීඩියෝස් නම් ගත්තේ නැහැ. ඔය තින්නේ ට්‍රින්කෝ වල උදේ මාර ලස්සනයි. ඉතින් ඔතන උඩ කෝවිල ළඟ තමයි පල්ලෙහා තමයි ඔය වීඩියෝ තියෙන්නේ. මාරම ලස්සනයි. ඉතින් මේ පැත්ත එන කාලෙකින් තමයි යන්න සෙට් උනේ. ට්‍රින්කෝ කියන්නේ ඇත්තටම ලංකාවේ මාරම ප්ලේස් එකක්. දන්නවනේ හැමෝම ඉතින් ඒක. ඉතින් මම කියව වැඩිද කියලා හිතනවා. මේ ඔයගොල්ලන්ට බලන්න දුන්නේ නැහැ වැඩි වීඩියෝ එක නේද? එහෙනම් ඉතින් අපි ආයි වීඩියෝ එකකින් හම්බෙමු. ලංකාවේ කොහරි ලස්සන තැන් ටිකක් බලන්නත් එක්ක. එහෙනම් සතුටින් ඉන්න, පරිස්සමෙන් ඉන්න. ජය වේවා. සෝසෝ